හලෝ කොහොමද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දන්නවා ඇති මේ එනකොට අප්‍රේල් මාසේ බඩු මල්ලක් ලබා දෙනවා. මේක ඇත්තටම හොඳ ආරංචියක්. මේ බඩු මල්ලට අමතරව තව දීමනා විශේෂ දීමනා කීපයක් ලබා දෙන කතාවක් කියනවා. ඇත්තද මේ කතාව කියලා? ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ කතාව සියල්ලම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක කෙනෙක් ඉන්නවා channel එක subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න. හරි. පළවෙනිම කියන්න ඕනේ දැන් අස්වැසුම හම්බෙනවනේ. ධනයේ බලයේ තියෙන පුද්ගලයන්ටත් හම්බෙලා තියෙනවනේ. මේ රජය විසින් කරන්න හදන්නේ අන්න ඒ වගේ පුද්ගලයන්ගේ අස්වැසුම කපාදු කරලා හම්බෙන්න ඕනේ. දුප්පත් දුගී පවුල් ආයිත් පාරක් සංගණනය කරලා අන්න ඒ පුද්ගලයන්ට අස්වැසුම දෙනවා. ඒ වගේම තමයි අස්වැසුම ලබා දෙන සෑම පුද්ගලයන්ටම අප්‍රේල් මාසේ බඩු මල්ලක් ලබා දෙනවා. මේක ඇත්තටම හොඳ ආරංචියක්. ඒ වගේම තමයි අර දැන් මේනකොට ආසස්ම හම්බෙන මුදල අඩු වෙන්නේ ගොඩක් අවස්ථාවලදී. අන්න ඒ මුදල වැඩි කරන්න තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසේ ඉඳලා. ඔක තමයි මට කියන්න ඕනේ. ඇත්තට මේක හොඳ ආරංචියක් කියලා මම හිතනවා. අසසම දැන් හම්බෙන්නේ නැති පුද්ගලයන්ට ඉස්සරහදී අසසම හම්බෙනවා. හරි මම එහෙනම් කියලා නැහැ. හැමෝටම පතනවා සුබ අනාගතයක් කියලා.